අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන මගේ දුවලා පුතාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. වෙනදා වගේම දුවේ පුතේ මේ ලෑස්ති වෙන්නේ දෙක ශ්‍රේණියේ මව්බස පාඩමක් ඔයාලට ඉදිරිපත් කරන්න. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ටීචර් ඉල්ලීමක් කරනවා. මගේ දුවලා පුතාලා හැමෝම තනි රූලේ අකුරු ලියන්නේ කොහොමද කියලා සමහර විට දැනටමත් දන්නවා ඇති. ඒත් අපි තව පොඩ්ඩක් මේක හරියටම ලියනවද කියලා බලමුද? එහෙනම් ටීචර්ත් එක්ක තනි රූලේ අකුරු ලියන්න තමයි අද ලෑස්ති වෙලා ඉන්නේ. මේ තනි රූලේ අකුරු ලියනකොට අපි සැලකිලිමත් යුතු කරුණු කීපයක් තියෙනවා. ඒ ගැන අවධානය පොඩ්ඩකට අපි යොමු කරමු. දුවේ පුතේ දැන් ටීචර් කියන දේ හොඳට අහගෙන ඉන්න ඕන. ඔන්න අපි අකුරු ලියනකොට රූල මත ලියන්න ඕන. ඒ වගේම තමයි ඉහළට යන අකුරු, ඒ කියන්නේ රූලෙන් උඩට යන අකුරු උඩ රූලේ භාගයකට වෙන්න ලියන්න ඕන. එහෙනම් රූලේ උඩට යන්නේ ආරෝහණ අකුරු. ඒවා උඩ රූලේ භාගයකට තමයි යන්නේ. ඊට පස්සේ රූලෙන් යටට යන අකුරු එහෙනම් අවරෝහණ අකුරු යට රූලේ භාගයකට එන්න තමයි ලියන්න ඕන. ඊට පස්සේ දුවේ පුතේ පිල්ලන් ලියනකොට අපි කොහොමද ලියන්නේ කියලා අවධානය යොමු කරමු. කොම්බුව, ඇලපිල්ල, කෙටි ඇදය, දික් ඇදය වගේ එන පිල්ලන් තියෙනව නේද දුවේ පුතේ? ඊට පස්සේ ගයනු කිත්ත, ගැට ඇලපිල්ල, ගැට ඇලපිලි දෙක, ඒ වගේ පිල්ලන් අපි ලියනකොට උඩ රූලේ ගෑවෙන්න ලියන්නේ නෑ පුතේ. ඒ කියන්නේ රූල කොටස් 4කට බෙදුවොත් ඒකෙන් 3ක ප්‍රමාණයට තමයි අපි ලියන්න ඕනේ. කියන්නේ 3ක ප්‍රමාණයක උසර තමයි ලියන්නේ. පාපිලි වර්ග ටික ලියනකොට කෙටි කොම් පාපිල්ල, කෙටි වක් පාපිල්ල, ඒ වගේ පාපිලි ටික ලියනකොට අපි ඒ පිල්ලන් ලියන්නේ යට රූලේ භාගයකට එන්න. ඊට පස්සේ දුවේ පුතේ මේ අකුරු තණ්ඩුලේ ලියනකොට ඒවා එකට එකක් ගෑවෙන්නේ නැති වෙන්න ලියන්න ඕනේ. ඊට පස්සේ වචන දෙකක් අතර ඉඩ ප්‍රමාණයක් තියෙන්න ඕන. කොහොමද අපි ඉඩ ප්‍රමාණය හදාගන්නේ? අපේ මේ අතේ ඇඟිලි පහක් තියෙනවනේ. ඒ පහෙන් චූටිම ඇඟිල්ලේ තියලා ඒ ඉඩ ප්‍රමාණය අපි හදාගන්න ඕන. ඊට පස්සේ තණ්ඩුලේ අකුරු ලියනකොට රූල් දෙකක් ඇරලා තමයි ඊළඟ අකුරු ලියන්නේ. වාක්‍යයක් ලියනවා නම් අපි එක වාක්‍යයක් ලියලා රූල් දෙකක් ඇරලා තමයි ඊළඟ වාක්‍ය ලියන්න පටන් ගන්න දුවේ පුතේ. හල් කිරීමේ ලකුණ ලියනකොටත් හල් කිරීමේ ලකුණත් ඒ කියන්නේ කොඩිය රැහැන ඒ දෙක උඩ රූලේ භාගයකට යන්න තමයි ලියන්න ඕන දුවේ පුතේ. අපි දැන් මේ අකුරු කොහොමද ලියන්නේ කියලා බලමුද? මේ කවුද දුවේ පුතේ ඉන්නේ? මේ ඉන්නේ ඔයාලා දන්න අකුරු යාළුවෝ තමයි. බලන්න මේ අකුරු යාළුවන්ගෙන් අයන්න බලන්න ලියලා තියෙන්නේ කොහොමද කියලා. ඔන්න රූල් දෙක අතර ලියලා පල්ලෙහා කොටස යට රූලෙට ගිහිල්ලා තියෙනවා. ඔන්න දැන් බලන්න මේ අකුරු යාළුවන්ගෙන් ට යන්න. ට අකුර උඩ රූලේ භාගයකට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ක යන්න බලන්න. ක අකුර රූල් දෙක අතර තමයි දුවේ පුතේ ලියලා තියෙන්නේ. ඔන්න තවත් අකුරු යාළුවෝ ටිකක් අපිට පෙන්නනවා. ඒ අකුරු යාළුවෝ බලන රූලේ අතර ලියන යාළුවෝ ඉන්නවා. ඊට පස්සේ රූලෙන් උඩට ගිය යාළුවෝ ඉන්නවා. රූලෙන් පහළට ගිය යාළුවෝ ඉන්නවා. බලන්න ලයන්න. ඒ අකුරු යාළුවා රූලෙන් පහළට ගිහිල්ලා තියෙනවා නේද දුවේ පුතේ? ඔන්න තවදුරටත් ටීචර් මේකේ පෙන්නනවා අකුරු ලියන්නේ කොහොමද කියලා. ඔන්න ආරෝහණ අකුරු ටික කොහොමද ලියන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ පස් රූලේ ලියන විදිහ, තනි රූලේ ලියන විදිහ. ඔන්න පිල්ලන් යාළුවෝ ටික කොහොමද දාන්නේ කියලා ටීචර් වීඩියෝ එකේ දාලා තියෙනවා. දැන් අපි යන්නේ අකුරු යාළුවෝ ලියන්න. මේ ටීචර් ලියන්නේ මධ්‍ය අක්ෂර වලට අදාළ වෙන එක අකුරක් ගා අකුර. ඉතින් මධ්‍ය අක්ෂර ලියන්නේ රූල් දෙක අතර. ඒ රූල් දෙකෙන් පිට යන්නේ නැහැ. ඒ රූල් දෙකේ ගෑවෙන්න තමයි දුවේ පුතේ ලියන්න ඕන. දැන් යාට අපි පිල්ලන් යාළුවෝ කොහොමද දාන්නේ කියලා බලමුකෝ.
ඔන්න ටීචර් ඇලපිල්ල දානවා. ඔන්න ඇලපිල්ල දානකොට උඩ රූලේ ගෑවෙන්නේ නැහැ. එතන ඉඩ ප්‍රමාණයක් තියෙනවා. 4න් 3ක ප්‍රමාණයක තමයි උසට යන්නේ. ඔන්න අපි ඉස්පිල්ල දානවා දුවේ පුතේ. ඉස්පිල්ල දානකොට ඒකත් උඩ රූලේ භාගයකට යන්න තමයි දාන්නේ. ඊට පස්සේ පිල්ලන් යාළුවා අකුරේ ගෑවෙන්නත් ඕන. ඔන්න ටීචර් රූල් දෙකක් අත්හැරියා. ඊට පස්සේ අපි ආපහු මධ්‍ය අක්ෂරයක් වෙන ගයන්න ලියනවා. ඔන්න ඒකට අපි කෙටි වක්පාපිල්ල දැම්මා. ඔන්න ඒ වක්පාපිල්ලත් යට රූලේ භාගයකට එන්න තමයි ටීචර් ලිව්වේ. ඔන්න අපි කොම්බුව ලියන විදිය බලන්න දුවේ පුතේ. කොම්බුවත් උඩ රූලේ ගෑවෙන්නේ නැහැ. 4න් 3ක ප්‍රමාණය තමයි උස යන්නේ. ඒ කියන්නේ දුවේ පුතේ රූල කොටස් 4කට බෙදුවොත් ඒකෙන් 3ක ප්‍රමාණයට තමයි උස යන්න ඕන. ඔන්න ටීචර් දැන් ලියන්නේ ආරෝහණ අකුරු. ඉතින් ඒකේන වයන්න තමයි ටීචර් ලිව්වේ. වයන්නට දැන් අපි පිල්ලම් දාලා ලියන්නේ කොහොමද කියලා බලමු. වයන්න ලියනකොට උඩ රූලේ භාගයකට උස යනවා. හැබැයි පිල්ලමත් එක්කම ලියනකොට ඒත් උඩ රූලේ භාගයකට තමයි උස යන්න ඕන. ඔන්න ඔතන තියෙන ඒ රූලේ ගෑවෙන්න බෑ පුතේ අවසානයේ. ඔන්න රැහැන දැම්මා. රැහැන දැම්මමත් අවසාන වෙන තැන ඒ රූලේ ගෑවෙන්න බෑ පුතේ. ඔන්න වයන්න උඩ රූලේ භාගයකට ගියා. දැන් ඔන්න අපි කෙටි කොම්පාපිල්ල දානවා. ඒක යට රූලේ භාගයකට එන්න තමයි ලියන්න ඕන දුවේ පුතේ. ඊළඟට අපි අවරෝහණ අකුරක් ලියන්නේ කොහොමද කියලා බලමු. ඔන්න දයන්න ටීචර් ලිව්වා ඒක යට රූලේ භාගයකට එන්න තමයි යට කොටස යන්නේ පුතේ. දැන් අපි මේ දූ අකුර ලියන විදිය තමයි දුවේ පුතේ මේ පෙන්නන්නේ. යට රූලේ භාගයකට තමයි අපි පිල්ලම දාන්නේ. ඔන්න ටීචර් රූල් දෙකක් ඇරලා තියෙනවා දුවේ පුතේ. ඔන්න කෙටි ස්පිල්ල දාලා තියෙනවා. එතකොට පිල්ලමත් උඩ රූලේ භාගයකට එන්න තමයි ලියන්න ඕන. මේ පෙන්නන්නේ දුවේ පුතේ ඇද පිල්ල ලියන්නේ කොහොමද කියලා. ඔන්න ඒකත් උඩ රූලේ ගෑවෙන්නේ නැහැ. හැබැයි මේ හැම පිල්ලමක්ම යට රූලේ ගෑවෙන්න ඕන. ඉතින් දුවේ පුතේ ඔයාලට දැන් තරමක් දුරට පැහැදිලි වෙන්න ඇති. ඊට පස්සේ ටීචර් දැන් ලියන්නේ කොඩිය රැහැන කොහොමද අපි දාන්න ඕන කියලා. ටීචර් රැහැන නම් කියලා දුන්නා. දැන් ටීචර් මේ ලියන්නේ කොඩිය ලියන්නේ කොහොමද කියලා. හල් කිරීමේ ලකුණ කොඩිය රැහැන. ඔන්න අපි කොඩිය දැම්මා. උඩ කොටස කොඩියට යට ලොකුවට අරගෙන හැබැයි ඒ කොඩිය අවසාන තැන යට රූලේ ගෑවෙන්න බෑ දුවේ පුතේ. මගේ දූල පුතාලට තනි රූලේ අකුරු ලිවීම පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කියලා ටීචර් හිතනවා. එහෙනම් අපි දුවේ පුතේ වචන 5ක් ලියමුද? වචන 5 ලියන්න නම් ඔයාලා අසා ලිවීම පොත අරගෙන පැන්සල මකණය කටර් එකත් අරගෙන වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න ඕන. ඒ දේවල් ළඟ නැත්නම් වීඩියෝ එක පොඩ්ඩකට නවත්තලා ඔයාලා ඒ දේවල් අරගෙන ඇවිල්ලා ආපහු ටීචර්ත් එක්ක එකතු වෙන්න. මගේ දුවල පුතාලා දන්නවනේ ටීචර්ට ඔයාලා ලියන වේගය පේන්නේ නැහැ කියලා. ඒ නිසා ටීචර් වචන කියනකොට හොඳට අහගෙන ඉඳලා වීඩියෝ එක චුට්ටකට නවත්තලා ඔයාලා වචනේ ලියලා ආපහු ටීචර් කියන වචනේ හරිද කියලා බලන්න ඔයාලා පොතේ ලියපු එකත් එක්ක. එහෙම තමයි අපිට ලියන්න වෙන්නේ. දුවේ පුතේ අපි දැන් ලෑස්ති වෙන්නේ අසා ලිවීම වචන ලියන්න. ඔන්න ටීචර් පළවෙනි වචනේ කියනවා සහාය සහාය සාහාය සහාය සහාය.
ඔන්න දෙවෙනි වචනේ ටීචර් කියනවා වමට වමට වාමට වමට වාමට වමට. ඊළඟට තුන්වෙනි වචනය 10 10 10 ඊළඟ වචනය ගිරය 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 ගිරය. ඊළඟට අපි ලියමු මිහිරි 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 මිහිරි. ඊළඟට අපි ලියමු දුව 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 දුව. ඊළඟ වචනය වියත 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 වියත. ඊළඟ වචනය රැහැන 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 රැහැන. අවසාන වචනේ දුවේ පුතේ කූඹියා 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 කූඹියා. දැන් අපි සූදානම් වෙන්නේ අසාලිවිම වචන හරිද කියලා බලන්න. ඉතින් වචන ටික හරිනම් ඔයාලා තරු දෙකක් අම්මට කියලා අලව ගන්න ඕන. දැන් ස්ක්‍රීන් එකේ ටීචර් පෙන්නනවා වචන ලියලා. ඔයාලා ඒක අකුරෙන් අකුරට බලන්න ඕන. රූල් දෙක අතර ලියන අකුරු, රූලෙන් උඩට යන අකුරු, ඊට පස්සේ රූලෙන් යටට යන අකුරු කොහොමද ලියලා තියෙන්නේ කියලා සැලකිල්ලෙන් බලන්න ඕන. ඊට පස්සේ දුවේ පුතේ මේ රැහැන කියන වචනේ ගැන පොඩ්ඩක් බලන්න. ඒකේ රයන්නේ කෙටි ඇදය ගෑවලා තමයි අපි ලියලා තියෙන්නේ. ඔන්න අන්තිම වචන ටික දැන් ඔයාලට පේන්නනවා. වීඩියෝ එක යන වේගය වැඩි නම් දුවේ පුතේ පොඩ්ඩකට නවත්තලා ඔයාලා බලන්න. අද අපි පාඩමින් ඉගෙන ගත්තේ තනි රූලේ අකුරු ලියන්නේ කොහොමද කියලා. ඉතින් මගේ දෝල පුතාලා පාඩම හොඳින් අහගෙන ඉඳලා හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා ටීචර් හිතනවා. අදින් පස්සේ ඔයාලා හරි ලස්සනට පිළිවෙලට තනි රූලේ අකුරු ලියන්න ඕන. අද ලියපු වචන වලට අම්මට කියලා තරු දෙකක් අලව ගන්න. එහෙම වුණොත් ඔයාලගේ පොත ටීචර්ට පේනවා. ඉතින් දුවේ පුතේ අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් දුවේ පුතේ.